අම්මයි තාත්තයි වැඩියෙන්ම කැමති ඔයගොල්ලෝ ටීවී බලනවටද ෆෝන් එක බලනවටද? අම්මයි තාත්තයි වැඩියෙන් අකමැති ඔයාලා ටීවී බලනවටද ෆෝන් එක බලනවටද? ෆෝන් එක බලනවට අකමැති. එහෙනම් ඇත්තම කතාව මේ ෆෝන් එක විස බීජයක්. ඒ ෆෝන් එකේ තියෙන පුංචි වීඩියෝ තවත් භයානකයි. ඊටාම කෙටි කලකින් ඔයාලව විනෝදාස්වාදයට අරගෙන යන ඒ වීඩියෝ පටවලින් පුතාලගේ මොලේ සෛලවලට විශාල විනාශයක් සිද්ධ වෙනවා. අන්න එතකොට අපි අනාගතයේදී දකින්න බලාපොරොත්තු වෙන පිරුණු මිනිසා ලබා ගන්න අපිට බැරි වෙනවා. එහෙම වෙනවට ඔයාලගේ අම්මලා තාත්තලා කැමති නෑ. ගුරුවරු කැමති නෑ. අපි වැඩිහිටියෝ හැටියට කැමති නෑ. ඒ නිසා තමයි පුතාලට ෆෝන් එකෙන් අයින් වෙන්න කියලා කියන්නේ. කැමතිද? එකක නැද්ද ඔයාලේ වැඩේට? ෆෝන් එකෙන් ඇත්තටම ලෝකයේ දියුණු රටවල් ඕස්ට්‍රේලියාව, චීනය වගේ රටවල් ෆෝන් එක තහනම් කරලා තියෙන්නේ ළමයින්ට. මොකද ඒ රටවල් වල ළමයින්ගේ මොලේ විනාශ වෙනවට ඒ වැඩිහිටියෝ දේශපාලඥයෝ කැමති නෑ. අපිත් යෝජනා කරනවා ඉදිරියේදී පාසල් ළමයින්ට මේ දුරකථන තිරය තහනම් කරන්න. මොකද කියන්නේ ඔයගොල්ලෝ? අපිට එහෙම කරන්න වෙනවා පුතේ. ඒ නිසා අපි අර කියපු ස්වයං පාලනය, ස්වයං විනය දාගන්න ඕනේ. අවුරුදු 12ට අඩු කිසිම ළමයෙකුට දුරකථනය දෙන්නේ නැහැ කියන තීරණය අපි එනවා. ඒක ඇති. හැබැයි 16ට අඩු කිසිවෙක් පාසල් අධ්‍යාපන මෙවලමක් හැටියට මිස විනෝදාස්වාදන මාධ්‍යයක් හැටියට දුරකථනය භාවිතා කිරීම මොළයේ වර්ධනය අඩුවීමට හේතු වෙනවා. ඇඟ වැඩිලා මොළේ අඩු ළමයි වෙනවට කැමතිද ඔයගොල්ලෝ? ඇඟ ලොකුවට තියෙන මොළේ නැති මිනිස්සු වෙන්න කැමතිද? එහෙම වැඩක් නැහැ. ඒ නිසා අපි පිරිපුන් මනසක් යුතු මිනිස්සු වෙන්න නම් අපි පොතපත සාහිත්‍ය කලාව ඇසුරු කරමු. දුරකථන තිරවලින් අයින් වෙමු කියන ඒ යෝජනාව කරමින් මම නවතිනවා. ඔයාලා තමයි අපිට තියෙන වටිනාම සම්පත, වටිනාම වස්තුව ඒක අහිමි කරගන්න දෙමව්පියෝවත්, ගුරුවරුවත්, වැඩිහිටි අපිවත් කැමති නෑ. ආදරණීය රත්තරන් පුතාලා හැමෝටම අපි කියන්නේ අපිට ඔයාලා වටිනවා. ඒ වටිනාකම් ආරක්ෂා කරගන්න තමයි අපි මේ හැමෝම මහන්සි වෙන්නේ. එහෙනම් මේ දින දෙකේ මේ සාහිත්‍ය උත්සවය ඇතුලේ මේ සාහිත්‍ය කලා මහෝත්සවයේ උපරිම ඵල ලබා ගන්න මේ සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් මහන්සි වෙච්ච, දායක වෙච්ච, නිදි මරපු හැම කෙනෙකුගේම උත්තුංග ප්‍රාර්ථනය ඒක. ඒ සඳහා වුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් සුබ පැතුම් පිරිනමමින් නවතිනවා. ඔබ සියලු දෙනාටම ලස්සන අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.